ඉතින් අද වීඩියෝ එකෙන් මම ඔයාලට අරගෙන එන්නේ මේ කොහොමද ඩ්‍රෝන් එක ෆ්ලයි කරගන්නේ කියලා. ඔයාලා ඩ්‍රෝන් එක අලුතෙන් ගත්ත ගමන් අනිවාර්යෙන් මේ විදිහට ෆර්ම්වෙයාර් අප්ඩේට් එකක් එවි. මේ ෆර්ම්වෙයාර් අප්ඩේට් කරගන්න. දැන් ෆර්ම්වෙයාර් අප්ඩේට් වෙලා ඉවරයි. අපි ෆර්ම්වෙයාර් අප්ඩේට් කරලා ඉවරනාට පස්සේ මේ ඩ්‍රෝන් එක ඔටෝම ටර්න් ඔෆ් වෙයි. ඊට පස්සේ අපි අනිවාර්යෙන්ම ආයෙත් ඩ්‍රෝන් එක ටර්න් ඔන් කරගන්න ඕනේ. අර මම කලින් කිව්ව විදිහටම පවර් බටන් එක එකපාරක් ඔබලා ඊට පස්සේ ප්‍රෙස් කරගෙන ඉන්න. එතකොට තමයි ආයෙ හරියට අපේ රිමෝට් කන්ට්‍රෝලර් එකත් එක්ක ඩ්‍රෝන් එක කනෙක්ට් වෙන්නේ. ඊට පස්සේ අපිට පුළුවන් මෙතනින් මේ go fly කියන එක දෙන්න. අපිට පුළුවන් මෙන්න මෙතනින් take off කියන එක දෙන්න. ඒක අපි ටච් කරගෙන ඉන්න ඕනේ. Home point updated. මම බේසික් විදිහට කියන්නම් මේ තියෙන දේවල් වලින් මොකද වෙන්නේ කියලා. අපිට මෙන්න මේ ජොයිස්ටික් එකෙන් පුළුවන් මේක අපි මෙහෙම ඉස්සරහට කරද්දී ඩ්‍රෝන් එක උඩට යනවා. ඔයාලට පේනවා ඇති. ඊට පස්සේ මේ විදිහට මේ ජොයිස්ටික් එක පල්ලෙහාට කරද්දී වෙන්නේ ඩ්‍රෝන් එක පල්ලෙහාට එන එක. ඔන්න ඔය විදිහට. ඊට පස්සේ ඒ ජොයිස්ටික් එකම අපිට පුළුවන් මෙන්න මේ පැත්තට කරද්දී ඩ්‍රෝන් එක රොටේට් වෙන එක තමයි වෙන්නේ. පේනවා ඇති. ඊට පස්සේ ඒ විදිහටම ජොයිස්ටික් එක අනිත් පැත්තට අපි කරත් දෙන්නේ ඒ විදිහටම අනිත් පැත්තට රොටේට් වෙන එක. ඊට පස්සේ මෙන්න මේ ජොයිස්ටික් එකෙන් අපිට පුළුවන් ඩ්‍රෝන් එක ඉස්සරහට යවන්න. මෙන්න මේ විදිහට. ඒ වගේම මේ ජොයිස්ටික් එකම අපි පල්ලෙහාට කරවත් අපිට පුළුවන් ඩ්‍රෝන් එක පිටිපස්සට ගන්න. ඊට පස්සේ මෙන්න මේ ජොයිස්ටික් එක අපි මේ පැත්තට කරද්දී අපිට පුළුවන් ඩ්‍රෝන් එක පැත්තට යවන්න. මෙන්න මේ ජොයිස්ටික් එක අපි මේ පැත්තට කරද්දී අපිට පුළුවන් ඩ්‍රෝන් එක දකුණු පැත්තට යවන්න.